අපි දැන් කැලේ මැදි පහු කරගෙන ඉද්දී අපිට ගස්ම තරහ දකින්න පුළුවන් උනේ මෙතනම අපි මල් දැක්කේ නැහැ වැඩිපුර. ඒ මෙතන ආවට පස්සේ හරිය වර්ණවත් රූපයක් දකින්න පුළුවන් මේ යවට මේ මල් පිපිලා තියෙන මේක. මොකද්ද මේකේ සුවිශේෂීත්වය මේකේ? ඇත්තම දැන් අපි මේ ඉන්නේ ගල් තලාවක් ඉක්කෝ. එතකොට මේ ගල් තලාව එකම වනාන්තරය වුණත් පොඩි පොඩි වෙනස් ශුද්ධ පරිසර පද්ධති තියෙනවා. ඒතකොට ගල් තලාවට හැදෙන විශේෂිත ගස් වර්ග ඉඳලා එතකොට ඒවැ විශේෂත්වය තමයි අර දැන් මේ අපි ඉන්නේ වේලි කාලේ මේ පොඩි කාල ගුණයක් කියන කාලේ. එතකොට සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් වේලි කලාපේ ගස්වල මල් පිපීමක් දකින්න වෙන්නේ නැහැ. හැබැයි මේ ගල් තලාසික විශේෂ ගස් ප්‍රමාණයක් තියෙනවා. ඒවා විශේෂිතයි මේ කාලෙදී ඒ ගස්වල තියෙන කුරුණයක්. දැන් මේ මානසික ගහේ බලුවා කොළ වලා ගන්න විදියක් නැහැ. කොළ එකක්වත් නැහැ. ඒ කොළ සම්පූර්ණයෙන් හැරිච්ච කාලයට තමයි මේ මල්. ඒතකොට මේවා හැදෙන්නේ ගොඩාක් දුරට ගල් තලක්. එතකොට මේ කියන්නේ පටලියේ කියන ගහ. ඊට අමතරව වතන තියෙන නුගුණ ගහ. ඊට පස්සේ දුක් ගහක් තියෙනවා. ඒ ඔක්කොම අර පතනශීලී ගස් වීලි කලා කාලේදී ගස්වල පොළ සම්පූර්ණයෙන් හැලිලා ඊට පස්සේ ඒ වෑ මල් පිපෙන්න ගන්නවා. එතකොට ඒ මල් පිපුණාට පස්සේ ගෙඩි හැදිලා ඔන්න මාසයක් දෙකක් යනකොට මේ තියෙන හුලන් තත්ත්වය තවත් වැඩි වෙනවා. එතකොට මේ හුලන් තත්ත්වය පාවිච්චි කරලා හුලඟ ගිහිල්ලා ඇට ප්‍රචාරණය සිද්ධ වෙන තමයි මේවා හුරු වෙලා තියෙන්නේ. අර විදිහටම හුලඟ ගිහිල්ලා ඇට වැටුණාට වෙලි පරිවෙන්නේ නැහැ. ආයි ඊගා වැහි සමේ ආවට පස්සේ ඒ දස්සත් එක තමයි තලිපා. ඉතින් මේ විදිහට හුරු වෙච්ච විශේෂිත ගස්වලන් එකක් තමයි අපිට මේක බලා ගන්න පුළුවන්. මේ විදිහට ඒ වේලි කාලේදී විතරක් මල් පිපෙන ගස්වලන් තියෙනවා. ඊය බලන්න නම් අපි ඒ කාලෙටම එනවා. ඊටම තව විශේෂ දෙයක් තමයි කියන්නේ දැන් අපේ රටේ වේලි කලාපීය වනාන්තර වල මේ විදිහට කොළ හැලෙනවා. දැන් මේ වටේ පිටේ බලුවොත් කොළ ගොඩාක් හැලෙනවා බිම ගොඩක් ප්‍රමාණයක්. එතකොට තෙත් කාලේදී වහින කාලේදී ඊට වඩා ගොඩක් කොළ පාටයි. හැබැයි වේලි කාලේදී සම්පූර්ණයෙන්ම කොළ පාට නැති වෙන්නේ. විශේෂයෙන්ම අපි අතන ගත්තොත් අපේ කොංග ගහයිම ගත්තොත් ඒකෙන් උඩම කොළ පාට තියෙනවා. එතකොට අපේ ලංකාවේ වේලි කලාපේ වේලි වනාන්තර වුණත් අවුරුද්ද පුරා කොළ පාට තියෙනවා. මොකද සමහර ගස් වර්ග වලින් ඒ කොළ පාට අවුරුද්ද පුරාම තියාගෙන ඉන්නවා. හැබැයි සමහර ගස්වල අර විදියට කොළ හැලෙනවා. ඉතින් ওই විදිහේ වර්ග දෙකම අපිට මේ අපේ ලංකාවේ වේලි කලාපීය වනාන්තරවල බලා ගන්න පුළුවන්. ડોක්ටර් දැන් අපි දැක්ක මීට කලින් කොළ හෙලිච්ච ගස් තිබ්බා. අපි බලාගෙන ඉද්දි මේ මගින් මේ වේලි කලාපේ කොළ හෙලිච්ච ගස් අපිට ගොඩක් දකින්න පුළුවන්. හැබැයි අපි ඒකවත් මල් පිපිලා තියෙනවා දැක්කේ නැහැ. දැන් ඒ වගේම ડોක්ටර් දැන් අපේ සමහර මිනිස්සු හිතන් ඉන්නවා මේ මල් පිපෙන්නේ මිනිසුන්ට ලස්සන වෙන්නේ කියලා. මොකද ගහක මල් පිපෙන්නේ ඊට වඩා ගහේ පවත්වාගෙන යන වෙනුවෙන් ඒක ලොකු කාර්බාරයක් වෙනුවෙන් තමයි ගහක මල් පිපෙන්නේ. ඒකට දැන් එහෙම කොළ හැලිලා මෙහෙම අනිත් ගස්වල මල් පිපෙන්නේ නැති කාලයක මේ ගහ විතරක් මල් පිපෙන්න හේතුව මොකද්ද? මේ ගහේ පැත්තෙන් මොකද්ද ඒක බලපාන හේතුව? දැන් ප්‍රශ්න දෙකකට ගත්තොත් අර සමහර අපි කලින් දැක්ක කිව්වේ කොළ හැලුණාට මල් දැක්කේ නැහැ. අපි ඒ දැක්කම ගොඩක් ඒවා මෙතනක් තියෙනවා මේවා කෝපි වර්ගයක්, මල් කෝපි වර්ගයක්. ඒ ඔක්කොම පඳුරු. පඳුරු වර්ගවල කොළ හැලිලා තිබුණාට ඒ මල් පිපෙන්නේ නැහැ. ඒ මල් පිපෙන කාලේ ඉන්නේ කොළත් එක්කම ප්‍රතිසමයක්. හැබැයි ගස් වර්ග තියෙනවා. ඔකට යන ලොකු ගස් වර්ග ඒවැ තමයි අර කොළ හැදිච්ච කාලෙට මල් පිපෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ අර විශේෂයෙන්ම මේ පරාගකාරක සහ ඊට පස්සේ ඒකෙන් ගෙඩි හැදුනාට පස්සේ ඒක ව්‍යාප්ත වෙන විදිහ ඒ කාරණා අනුව තමයි මේ කොයි කාලෙද මල් හැදෙන්නේ කොයි කාලෙද ගෙඩි හැදෙන්නේ ඒ කාරණා හදාපවනවා. එතකොට ගොඩක් වෙලාවට පඳුරු වල හැදෙන ගෙඩි ගොඩක් වෙලාවට සත්තු මතෙන් තමයි ප්‍රචාරණය වෙන්නේ. එතකොට මම අර කලින් කිව්වා වගේ කුලගත් එක්ක ප්‍රචාරණය වල වර්ග තමයි මේ. එතකොට දැන් අපි විරුද්ධ මෝසම කාලෙදී තෙත් කලාප සම්පූර්ණයෙන් හතරම වහිනවා. වැහැලා වතුර නැති කුලඟ වීලි කලාපෙට එනවා. එතකොට මේ කුලඟ මහයියෙන් වීලි කලාපේ හරහා යනවා. එතකොට අන්න ඒක අරමුණු කරගෙන තමයි මේවා මල් පිපිලා ගෙඩි හැදෙන්නේ. ඒ කුලඟෙන් මේවා ප්‍රචාරණය වෙන්නේ. මොකද හේතුව වීලි කලාපේ කියලා තිබ්බට වැඩක් නැහැ. ගල් කලාවක් නැත්නම් මේකට හැදෙන්න බෑ. එතකොට මේකට පුළුවන්කම තියෙන්න ඕනේ ආයේ තව ගල් කලාවක් තියෙන තැනකටම හොයාගෙන යන්න. ඉතර දුරක් ව්‍යාප්ත වෙන්න කුලඟ හරහා පුළුවන්කම තිබුණා මේ අගෝස්තු මාසෙ විතර වගේ වෙනකොට. මොකද ගොඩක් වියලි ලොකු හුලඟක් තියෙනවා.
ඒක අකුලංග බලාපොරොත්තු වීම තමයි මේ කාලේ මේක මම හිතන්නේ. හොඳයි ඉතින් අපේ දැක්කේ දැන් එකම පරිසර පද්ධතියක් වුණත් ඒක ඇතුළේ ඉතාම සුවිශේෂී විදිහට වෙනස් වෙලා ජෛව විවිධත්වයෙන් අනුන පරිසරයක් තමයි අපි මේ දැක බලාගෙන යන්නේ. ඉතින් ඒ වගේ සුවිශේෂී පරිසර පද්ධතියක් සහ සුවිශේෂී ජෛව විවිධත්වයක් ලංකාවේ තියෙන එකට තමත් හොඳ නිදසුනක් සහ සාක්ෂි සපයනවා මෙම අවස්ථාව. ඉතින් අපි බලමු අපිට තව මොනවද දකින්න පුළුවන් වෙන්නේ කියලා මේ මනෝද්‍යානයේ තුල ඇවිදින්න.